කතාවට යන කලින් පොඩි දැනුවත් කිරීමක් කරන්න තියෙනවා ළමයි. ඔයාලා ඉස්සර ආසාවෙන් කියපු මගේ නපුරු පෙම්වතා නවකතාව දැන් ඊ-බුක් එකක් විදිහට ඔයාලට අපි මිලදී ගන්න පුළුවන් රුපියල් 250ක් වගේ සහනදායී මුදලකට. එම අපිට ඇනුම් ලබා දෙන පළවෙනි 10 දෙනාට අපි කැමැත්තෙන්ම තීරණය කරා ඒ පොත රුපියල් 150ක වගේ සුළු මුදලකට ඔයාලට ලබා දෙන්න. ඉතින් ඉක්මනින් ඔයාලගේ කොට එක වෙන් කරගන්න කියලා මම ඉල්ලනවා. දැන් ඒ මොඩස් 10න් 6ක් වෙන් වෙලා තියෙන්නේ. මම පළවෙනි දාන්නම් අපේ WhatsApp නම්බර් එක. ඒකට ඔයාලට මැසේජ් කරලා තව තොරතුරු දැනගෙන ඔයාලට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ළමයි නපුරු පෙම්වතා නවකතාව ඔයාලට මතක ඇති. නපුරු පෙම්වතා පළවෙනි කොටසයි දෙවෙනි කොටසයි දෙකම තිබ්බා. දෙවෙනි කොටස මම ඔයාලට ගෙනාවේ පාරි කියන නමින්. ඉතින් මම තීරණය කරා ඒ කොටස් දෙකම එකට කරලා ඊ-බුක් එක නිර්මාණය කරන්න. ඉතින් ඔයාලට මේ පොත ඔයාලගේ ළඟම තියාගන්න පුළුවන් අපි නැනුම් කරලා. එහෙනම් ළමයි අපි වැඩි වෙලාවක් ගන්න තු කතාවට යමු. මල් වරුසා කැටි නව කතාව පස්වන කොටස. පැංචිම අමන්දියට බලන්න ඕනකමක් තිබුණත් ඇය ආදිගේ රූම් එකට ගියේ නැහැ. මොකද ආදි පැංචියෙක් හරි කතා කරන එක ගැන අමන්දිර දැනුන ලොකු නිදහසක්. මේ දේවල් වලින් අමන්දිර දැනෙන්නේ ඔහු තමන්න පිළි නොගත්තත් පැංචිව පිළිගත්ත කියන එක. එහෙම්ම අමන්දි කොණ්ඩෙක් ගෙඩියක් ගහගනිමින් පහලට යන ආයම හැරුණේ රේණුකාව හොයාගෙන. අමන්දි හිතුව හරි. රේණුකා කෙල්ල හිතපු විදිහටම හිටියේ කුස්සියේ. "Good morning නන්දා." "Good morning සුදු නෝනා." "කෝ අපේ පැංචි තාම නිද්ද කෙල්ල?" "නන්දා නෙවෙයිද පැංචිව මගේ රූම් එකෙන් අරන් ආවේ?" "නෑ ළමයෝ." "ඇයි?" අමන්දි අහුවේ පුදුමෙන් වගේ. "ඒ කියන්නේ ආදිත පැංචිව මගේ රූම් එකෙන් අරන් ගියේ?" ඇය අයගේ හිතින්ම අහනවා. නෑ නන්ද මුකුත් නෑ. මේ අහන්නකෝ මට පැංචිට පිටි එකක් හදලා දෙන්න පුළුවන්ද?" හරි." රේණුකා පුදුමෙන් වගේ කෙල්ල දිහා බලලා අයගේ ඉල්ලීමට එකඟ වුණා. "මාර අම්මල තමයි. ළමයෙක්ට කිරි ටිකක්වත් දෙන්න බෑ. මෙහෙමත් ගෑනු ඉන්නවනේ මේ ලෝකේ." පැංචිවත් වඩාගෙන කිචන් එකට ආවාදී එහෙම කිව්වේ අමන්දිට හෙන්නත් එක්කමයි. අමන්දි කිසිවක් නොකිය එතනින් යන්න ගියේ ඔහුගේ නපුරු වදන් වලින් ආයගේ සිත තව තවත් රිදෙවි කියලා දන්න නිසාමයි. "දෙවෙනි පාඩුව ඉන්නම් බැරිද මේ ළමයට බනින්නේ නැතුව?" "මම මොකටද එක එක්කෙනාට බනින්න දඟලන්නේ? මට වැඩක් නැහැ. අනික මගේ ගෙදර මම මොකටද පාඩුවේ ඉන්නේ? මේක මගේ ගෙදරනේ. එක එක අවිත් මෙහෙ läගගෙන හිටියට." ආදී රේණුකා ආයම සැරයක් ආදිට සැරවෙද්දි ආදි පැංචිවත් එක්කම ආයම රූම් එකට යන්න ගියා. ආදිගේ වදන් වලින් බේරෙන්න වෙනත් තැනකට ගියත් අමන්දිට ඔහුගේ වදන් හොඳින්ම ඇසුණා. ඔහු දැන් තමන්ව ඔහුගේ අයෙක් විදිහටවත් පිළි නොගන්නා බවයි ඔහු ඒ පවසා සිටියේ. "නන්දා." පැංචිගේ සෙල්ලම් වලින් මුළු ගේම පිරීලා. කෙල්ලගේ hinaහන නිසා හැමෝම ආසාවෙන් ඉන්නේ. ඒ අතරේ අමන්දි රේණුකාව හොයාගෙන ආවේ ඇයි ගත්තු වැදගත් තීරණයක් ගැන රේණුකාට පවසන්නට. "එන්න සුදු නෝනා, කෝ වාඩි වෙන්න. අනේ බලන්න අපේ පංචිගේ දඟ වැඩ." "කෙල්ලගේ නම මොකද්ද සුදු නෝනා?" වැඩකට ගිහින් ආදිත් නිවස තුලට පැමිණියේ රේණුකාගේ ඒ ප්‍රශ්නේ අතරේ. කවුරුන් දිහාවත් නොබලපු ආදි පුංචි පැංචි දිහා විතරයි බැලුවේ. පැංචි දිහා බලාගෙන ආදි හිමින් ඔහුගේ කාමරයට ඇදුනේ පැංචිගේ නම අහගන්න ඕන නිසා. පැංචිගෙන් හුඟක් වෙලා අයගේ නම අහගන්න හැදුවත් ඔහුට අයගෙන් නම් මීට පෙරතුරක් ලැබුණේ නැහැ. ආදිත්‍යා. ආදි එතනම නතර වුණේ අමන්දිගේ කතාවට. ආදිත්‍යා. ඉස්සර අමන්දි ආදී දෙන්න මවාගෙන හිටපු හීන ලෝකේ ඔවුන්ගේ දූසින් ඉතර දාන්න හිටිය ඒ නමමයි. ආයමාදිට මතක් වුණේ පැංචිගෙන් ඇයගේ නම විමසද්දී අය ආදී කියපු විදිහ. ඇය ආදි කියන්නට ඇත්තේ ආදි කියන නමට වෙන්නේ නැති කියලා ඔහුට දැනුයි වැටහෙන්නේ. ආයම හැරිලා පැංචි දෙස බලපු ඔහු කිසිවක් නොකියමින් ඔහුගේ කාමරයට ගිහින් දොර වහගත්තේ වෙනද සද්දෙන්මයි. අනේ අක්කි චූටි පැංචි හරිම ෂෝක් කනේ. ආදිගේ නංගි එහෙම කියද්දී රේණුකත් එය අනුමත කළා. "ඔව්දුව කාලෙකින් අපේ ගෙදරත් මේ පොඩි ළමයෙක්ගේ සද්දකින් පිරීලා තියෙන්නේ. මට දැන් ඔබිසන්න හිත දෙන්නෙත් නෑ මේ කෙල්ල නිසා." අමන්දිගේ මාමා එහෙම කියද්දී කෙල්ල කලේ hina වෙච්ච එක. අමන්දි මේ නිවසින් යන්නට තීරණය කරගෙන හිටියේ උදේ ආදිගේ කතාව නිසා.
ඇය මෙතනට ආවේ නිවසේ අය සමග ඒ ගැන පවසන්නට. නමුත් ඔවුන් සියල්ලම පැංචි නිසා එකට සතුටින් hina වෙලා ඉඳද්දි අමන්දිට ඒ කාරණාව පැවසීමට නොහැකි වුණා. ඇයගේ හිත ඉඩ දුන්නේ නැහැ ඒ කාරණාව කියමින් ඔවුන්ගේ සිත රිදවීමට. සුදුරෝණ බලන්නකො වෙනදා ඔෆිස් එක බදාගෙනම ඉන්න ඔයාගේ මාමට දැන් ගෙදරින් එළියට බහිනවා සිතෙන්නේ නැති පාටයි. ඒකන නන්දා. මමත් මේ බලන් හිටියේ ඒක තමයි. අයියා ළඟදි මෙහෙ එන්නේ නැද්ද නන්දා? ලොකුට ළඟදි නම් මෙන්න වෙන්නේ නෑනේ සුදුනෝනා. මම කිව්වා සුදුනන්ගේ ඇවිත් ඉන්නවා කියලා. වැඩ වැඩිරු නැත්තම් එක පයින් වෙනවලු. පැංචු එහෙමත් බලන්න ආසයි කියලා කිව්වේ. එහෙමද? සුදුදෝනිගේ දැන් අනාගත ප්ලෑන්ස් එහෙම මොනවද? මම හිතන් ඉන්නේ ජොබ් එකක් හොයාගන්න. ඒත් පැංචි තව ටිකක් ලොකු වෙනකන් ඉන්න ඕනේ. අනික මාමලාටත් හැමදාම කරදර කරන්න බැහැනේ. ඒ නිසා ළඟදි මැනක්ස් එක්කුත් බලන්න යන්න ඉන්නේ. ඕන දෙයක් වෙච්චාවි කියලා අමන්දි හැම දෙනාටම Tamanට උමනා වෙලා තිබුණු දේ ගැන කියා සිටියේ සියල්ලන්ගේම මුහුණු පර වෙලා යද්දී. ඇයි දෝනි අපෙන් දෝනිට මොන හරි නරක දෙයක් වුණාද? ඇයි අපිව දාලා යන්න හදන්නේ? ඔයාගේ නන්දවත් ඔයාට විශ්වාස නැති වුණාද දෝනි? නන්ද ඔයාට පැංචිට වෙනසක් කරයි කියලා හිතුණාද? අනේ යක් කියන්න එපා. ඉන්නකො මේ හැමදාම. පැංචි උනත් පවුනේ. ඔය දෙන්න තනියම ඉන්නවට වඩා මෙහෙම අපි එක්ක හිටින් පැංචිට සතුටක් නේ. ආදිත් රූම් එකේ ඉඳන් ඕන්ගේ මේ කතාබස් අහගෙනයි හිටින්නේ. අමන්දිගේ මේ තීරණයට ආදි පුදුම තරමේ තරහවකින් ඉන්නේ. අය හැමදාම කරන්නේ හිතුවක්කාර වැඩ. ඉස්සරත් එහෙමයි. දැන් කියලා තනසක් නැහැ. යනුන්ට යන්න දුන නම් ඉවරනේ කොහේ හරි මොකද බැවිලා යන්නම. වේගෙන් කාමරේ ඉඳලා පහලට බැහැගෙන ආපු ආදි අමන්දිට ඇහෙන්න එහෙම කියාගෙන ආයමත් බයික් එකට නැගලා ගෙදරින් පිටත් උනේ. අමන්දිගේ ඇස්වල ආයමත් කඳුළු පිරෙද්දී. අමන්දිට පුංචි බලාපොරොත්තුවක් තිබුණා. ආදි මේ සැරේ හෝ අයව නවත්තාවි කියලා. නමුත් නැහැ. ආදිත් කැමති අය මේ නිවසින් සදහටම යනවාට. එසේනම් එය තමයි කළ යුතු නිවැරදිම දෙය. නෑ නන්දේ. ඔයාලා මට ගොඩක් ආදරේ. ඒක මම දන්නවා. ඒත් මම තනියම සෙටල් වෙන්න කැමතියි නන්දා. මාමා අනේ නන්දට තේරුම් කරලා දෙන්නකෝ. මම සදහටම යනවා නෙවෙයිනේ. අනිවාර්යෙන් මම සතියකට දෙපාරක් හරි පැංචුව එක්කගෙන එන්න. ප්‍රොමිස්. අමන්දි කොහොම හරි අයගේ මැදේ පරිදි ඇනෙක්ස් එකක් හොයාගෙන පැංචුවත් එක්කගෙන යන්න ගියා. ආදි ගෙදර ඇවිත් බලනකොට අමන්දි කියලා ආරංචි වෙද්දී කොල්ලට තවත් තරහ ගියා. පහුවදා අමන්දි උදේම පැංචුවත් ලෑස්ති කරවගෙන ටවුන් එකට ආවේ ගෙදරට අවශ්‍ය බඩු මුට්ටු ටිකක් ගන්න හිතාගෙන. පැංචුව බිමින් තියන්නත් බෑ. කෙල්ල එක විදිහකට ඉන්නේ නැති නිසා. ඒ හිසා අමන්දි පැංචුවත් ට්‍රොලියට දාගෙන තමා බඩු තෝරන්න ගත්තේ. මගේ පැංචිට මොනවද ඕනේ? චොකෝ. හරි අපි ගමුකෝ. එහෙම කියන ගමන් අමන්දි කෙල්ල අතර දුන්නේ චොකලට් එකක්. බඩු ටිකත් බිල් කරගෙන අමන්දි පැංචිවත් එක අතකින් අල්ලාගෙන අනෙක් අතේ බෑග්ස් දෙක තුනක් එල්ලගෙන අමාරුවෙන් පාර පනින්න ගියේ. මත සම්බන්ධයි.